අයිබෝවන් සුබ දවසක් කොහොමද ඉතින් ඔයාලට ඔන්න තවත් වැදගත් වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් වෙනදා වගේම පුංචි ඉල්ලීමක් කරන්න ඕනේ. ඔයාලා තාමත් අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් මේ තිරේ දිස්වන විදිහට ගිහිල්ලා channel එක subscribe කරලා ඊට එහා පැත්තෙන් තියෙන notification bell එක all දාලා තිබ්බොත් විතරයි ඔයාට අපි මේ වගේ වැදගත් වෙන වීඩියෝ දාපු සැනින් නැරඹීමේ පහසුව සැලසෙන්නේ. ඉතින් යාළුවනේ ඔන්න ගොඩක් දෙනෙක් බලාපොරොත්තුෙන් හිටියා නොවැම්බර් මාසයට අදාළ ආසැසුම පවුල් වල සිටින අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් සඳහා ලබා දෙන වැඩිහිටි දීමනාව කවද්ද බැංකුවට දාන්න කියලා. ඉතින් ඔන්න අද දවසේ ඔයාලට මුලින්ම කියන්න ඕනේ අද දවසේ ඔයාලට බැංකු ගිණුම් වලට මේ වෙනකොට නිකුත් කරලා අවසන් වැඩිහිටි දීමනාව. ඉතින් ඔයාලට අද දවසේ ඉඳලා දවසේ ඕනෑම දවසක බැංකු විවෘතව පවතින වෙලාවල් වල බැංකුවෙන් ගන්න අයට බැංකුවෙන් නිදහස් කරගන්න පුළුවන්. අනිත් වෙලාවට පැය 24ෙම ATM යන්ත්‍රයකින් ඔයාලට මේ මුදල් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තැපැල් කන්තෝරු සහ උපතැපැල් කන්තෝරු වලින් ලබා ගන්න අයටත් මේ වැඩිහිටි දීමනාව ඒ වගේම වකුගඩු දීමනාව සහ ආබාධිත දීමනාවන් ඒ සියලුම දේවල් මේ වෙනකොට නිකුත් කරලා තියෙන මේ පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එයාට තැපැල්කන්ත සමහර ප්‍රදේශවල තැපැල්කන්තෝරු වහලා තියෙනවා. ඒ වගේම උපතැපැල්කන්තෝරුත් සමහර ප්‍රදේශවල ජලයෙන් යටවීම හේතුවෙන් ඒවා මේ වෙනකොට නම් සක්‍රිය තත්ත්වේ නෑ. ඒක නිසා ඔයාලට ඒ ජලයෙන් යට වෙලා තියෙන ප්‍රදේශවල ඉන්න අය ඒ ආපදා තත්ත්වයන් පහව ගියාට පස්සේ ඔයාලට පුළුවන් තැපැල් කන්තෝරු වලින් සහ උපතැපැල් කාර්යාල වලින් ඒ මුදල් ලබා ගන්න ඒ අදාළ අයට ලැබෙන මුදල්. ඉතින් ඒ වගේම තමයි මේ වෙලාවේ සියලුම දෙනා සහෝදරත්වයෙන් කටයුතු කරන්න. ඉතින් ඔයාලට ඔයාලගේ ප්‍රදේශයේ ඔයාලගේ ගෙවල් මේ වෙනකොට ජලයෙන් යට වෙලා තියෙනවා නම් ඔයාලා ආරක්ෂිත ස්ථාන කරා යන්න. ඔයාලට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා ග්‍රාම සේවක සහ සංවර්ධන නිලධාරීන් යොදවලා තියෙනවා මේ වෙනකොට අවතැන් වූවන්ට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. ඔයාලට වියලි ආහාර අවශ්‍ය නම් පිසු ආහාර අවශ්‍ය නම් වහාම ප්‍රදේශයේ පොලිස් නිලධාරීන් සහ පොලිසිය දැනුවත් කරන්න. ඒ වගේම ග්‍රාම සේවක නිලධාරීන් දැනුවත් කරන්න, සංවර්ධන නිලධාරීන් දැනුවත් කරන්න. ඔයාලට කඩිනමින් ඉක්මනින් මේ සහන ඔයාලට ලබා දෙන්න කියලා තමයි අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ට මේ වෙනකොට දැනුම් දීලා තියෙන්නේ. ඉතින් තව ඉදිරි දින කීපෙත් මේ වන විට ඉදිරි දින කීපෙදීත් අධික වර්ෂාපතනයක් ඇදහැලේවි කියලා අනුමාන කරනවා. ඉතින් ඒක නිසා හැමෝම පරිස්සමින් ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. තව කෙනෙක් දැනුවත් වෙන්න, තව කෙනෙක් මේ වීඩියෝ එක බලන්න, එයාගේ යාළුවන් අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ගිහින් එන්නම් හැමෝටම ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔයාලා හැමෝටම බුදු සරණයි.